මම 6 වතාවක් මගේ ජීවිතය නැති කරගන්නට තීරණය කරා. ડોක්ටර්ස්ලා කිව්වා ප්‍රතිශක්තිකරණය අඩුයි. ඔයා මැරි කරන්න එපා. ඔයාට බබාලා නැහැ. ඒ කියන්නේ මට කතා කරගන්න බැරි වුණා. මට මිනිස්සුන්ට මුණ දෙන්නට බැරි වුණා. කොච්චර කරත් මට තරුණයෙක් විදිහට හරියට මගේ ජීවිතේ භුක්ති විඳින්න බෑ කියන ඒ කඩාවැටීම, ඒ හෙලා දැකීම මගේ තුල මං කෙරෙහිම තිබ්බා. මම පුදුම මානසික පීඩනයක් තුලින් ගියා. ඒගොල්ලෝගේ මූණු දැක්කම මට ඇත්තටම බය හිතුණා මගේ ජීවිතය ගැන. මම ඔබට කිව්වා 6 පාරක් මං දිවිනා ගන්න උත්සාහ කරා කියලා. අද දවසේදී මම මෙතන නැහැ. ඇම්බියුලන්ස් එකට නැග්ග වෙලාවේ මගේ ජීවිතය ගැන අස්ථීරකමක්, පුදුම බයක් මගේ ජීවිතයට ඇතුල් වුණා. හාස්කුයි අභිරහස. මේක විස බීජයක් ගිහිල්ලා නෙවෙයි. මේ මගේ ශරීරය තුල රූමැටික් ෆීවර් කියන රෝගය මට තියෙනවා. මම මේ කතා කරන්නට හදන්නේ 2013 දී මට ඇති වුණා වූ දැවැන්ත මුදල් ප්‍රශ්නයක් ගැන. 2013 සෙප්තැම්බර් මාසයේ තමයි මම මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නේ. මම සහ මාත් සමග සිටියා වූ මිත්‍රයන් 4-5 දෙනෙක් ඔවුන් මේ ප්‍රශ්නෙට මැදිහත් වුණේ මම නිසා. ඉතින් දැවැන්ත මුදල් සංඛ්‍යාවක් යම් ව්‍යාපාරයකට යම් ව්‍යාපෘතියකට අපි ආයෝජනය කරලා. ඒ කියන්නේ අපි බොහොම අමාරුවෙන් සහ හරි විදියට ඉපියු මුදල් සංඛ්‍යාවක් දැවැන්ත මුදලක් අපි ආයෝජනය කරලා හදිසියෙම අපිට ඒ ආයෝජනය අපි ආයෝජනය කරු ඒ පුද්ගලයා කිව්වා මේ මුදල් එකපාරට නැති වුණා කියලා. අපගේ සම්පූර්ණම වත්කම් අපි ඒකට ඇතුල් කරලා තිබුණා. මම පුදුම මානසික පීඩනයක් තුලින් ගියා. ඒ කියන්නේ මට කතා කරගන්න බැරි වුණා. මට මිනිස්සුන්ට මුණ දෙන්නට බැරි වුණා. සෑහෙන පීඩනයක් ගෙදර ගියත් මම මගේ භාර්යාවට හෝ දරුවන්ට පවා කතා කරේ නෑ. කිසිම දෙයක් හරි ගියේ නැද්ද? බලාපොරොත්තු සියල්ල කඩ වෙලාද? ජීවිතේ වෙපා වෙලා. උපකාරයක් නෑ. මාර්ගයක් නෑ. මේ ඔබේ කතාවයි. ඉවසන්න. උපකාරය ඔබ ළඟමයි. විසඳුම ඔබ ළඟමයි. මේ ඔබේ කතාව. තරුණයෙක් විදිහට හරියට මගේ ජීවිතේ භුක්ති විඳින්න බෑ කියන ඒ කඩාවැටීම, ඒ හෙලා දැකීම මගේ තුල මං කෙරෙහිම තිබ්බා. ඉතින් මම මෙහෙම ඉන්නකොට ડોක්ටර්ස්ලා මාව මාසෙන් මාසේ පරීක්ෂා කරනවා. ඉතින් මට අවසානයේදී ඔවුන් තීරණය කරා මේක මගේ බෙහෙත් ප්‍රමාණය හරියට අවශ්‍ය විදිහට මගේ ශරීරයට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ රෝගේ එන්න උත්සන්න වෙනවා. ඉතින් ඒගොල්ලෝ කිව්වා මේක උත්සන්න වෙනකොට මේක හાર્ට් එකට බලපානවා. මේ මගේ ජීවිතේ හાર્ට් එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා ඒ නැති වෙන්න පවා ඉඩ තියෙනවා කියලා ඒගොල්ලෝ මට කිව්වා. ඉතින් අපි නිතර පාසලේ රණ්ඩු සරුවල් වෙච්ච අය පාසලේ ප්‍රශ්න ඇති කරගෙන පොලිස් ජීප් වල පවා යුනිෆෝම් පිට අපි වරන් ගිහිල්ලා තියෙනවා. මම 6 වතාවක් මගේ ජීවිතය නැති කරගන්නට තීරණය කරා. මම උත්සාහ කරා කෝච්චියක් ඉදිරියට ගිහිල්ලා කෝච්චියකට පනින්න. උත්සාහ කරා වසබොන්න. උත්සාහ කරා එල්ලිලා මැරෙන්න. උත්සාහ කරා වෙඩි තියලා මැරෙන්න. ඉතින් එවැනි දැවැන්ත මානසික සහ මුදල් ප්‍රශ්නයක තමයි මම හිටියේ. සමහර වෙලාවෙදී ඔයාගේ ජීවිතෙත් මෙවැනිම අභියෝග තුලින් ඔබ ගමන් කරනවා ඇති. සමහරට ඔබ මේ දවසේ කඩා වැටිලා ඔබ අන්ත අසරණ වෙලා. එසේනම් මේ ඔබේ කතාවමයි. රැඳී සිටින්න. ඉතින් මගේ ජීවිතේ පළවෙනි වතාවට මම ඇම්බියුලන්ස් එකකට නැග්ගේ. ඇම්බියුලන්ස් එකට නැග්ග වෙලාවේ මගේ ජීවිතය ගැන අස්ථීරකමක්, පුදුම බයක් මගේ ජීවිතයට ඇතුල් වුණා. ඒ වෙලාවේ මට සිහි වුණේ වෙන කිසිම දෙයක් නෙවෙයි. ඒ වෙලේ මම යේසුස් වහන්සේට කිව්වා. ඇත්තටම එදා තමයි මම යේසුස් වහන්සේව පිළිගත්තේ. මොකද මේ ඇම්බියුලන්ස් එක ඇතුලේ යන විනාඩි 5-10 මගේ ජීවිතේ පරිවර්තනය වෙන තැනක් වුණා. මම එදා යේසුස් වහන්සේට කිව්වා අනිත් අයගේ ජීවිතවල කරපු දේවල් මම අහලා තියෙනවා, ඒවා මට වැඩක් නැහැ. හැබැයි ඔබ වහන්සේ ජීවමාන නම් මෙන්න අද මගේ ශරීරේ, මගේ ජීවිතේ වෙනසක් කරන්න ඔබට අවස්ථාවක් තියෙනවා. ඒක කරොත් මම ඔබව පිළිගන්නවා. ඔබට පුළුවන් ඒ දේ කරන්න කියන එක මගේ හදවතින් මම හිතුවා. ඉතින් ටෙස්ට් එක කරලා ඒ දෙන්න නැවත මූණට මූණ බලාගෙන ඒක අර විශේෂඥ වෛද්‍යවරයා මගෙන් ඇහුවා, පුතා මම දන්නේ නැහැ මේක මොකද්ද කියලා. හැබැයි ඔයාට කවුද මේ බෙහෙත් බොන්න කියලා කිව්වේ? ඔයාට මෙහෙම ලෙඩක් නැහැනේ කියලා. එකම තැන වෙනස් වුණේ මම ඇම්බියුලන්ස් එක ඇතුලේ දෙවියන් වහන්සේට මොරගසපු එක.
ඉතින් එතනින් මගේ ජීවිතේ වෙනස් වුණා. එදා ඩොක්ටර්ස්ලා කිව්වා ප්‍රතිශක්තිකරණය අඩුයි. ඔයා මැරි කරන්න එපා. ඔයාට බබාලා නැහැ. මේ විවිධ දේවල් කිව්වා. නමුත් ඔබ දන්නවද අද මම විවාහක කෙනෙක්. ඒ වගේම මට අලංකාර දරුවෙක් ඉන්නවා. මේ හැමදේම මගේ දෙවියන් වහන්සේ නිසා. එතකොට මේ මුදල ගත්ත මේ පුද්ගලයා මගේ සහ මගේ මිත්‍රයන්ගේ. ඔහු ප්‍රකාශ කරේ එක සතයක්වත් ඔහු ගාව නැහැ. මේ සල්ලි ඔක්කොම නැති වුණා කියලා. අපිට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මම නොඑක් දේවල් උත්සාහ කරන්නට ඒ කිසි දෙයක් හරි ගියේ නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේ පුදුම ප්‍රාතිහාරයක් කරලා මේ මුදල් ලබාගත් පුද්ගලයා හැම රුපියලම ගෙවුවා. ඒ මුදල සම්පූර්ණයෙන්ම හැම කෙනාටම බෙදලා අද දවසේදී මම මානසිකව සහ ණය බරින් නිදහස් වෙච්ච පුද්ගලයෙක්. ඔබ දන්නවා මම කවුද කියලා. මම ලංකාවට ක්‍රීඩා කරලා නැහැ. මට වඩා හොඳට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ඇති වෙන්න ඉන්නවා. මම ක්‍රිකට් ගහලා තියෙනවා. මම අන්තර් සමාජ ක්‍රිකට් ගහලා තියෙනවා. නමුත් ලංකාවට ක්‍රීඩා කරලා නැහැ. නමුත් අද දවසේදී මම මේ කරන කර්තව්‍ය කරන්නේ දැවැන්ත ක්‍රීඩකයෝ. ටෙස්ට් මැච් 100ක් ගහපු, එක්දින තරග 100ක් ගහපු එවැනි නායකත්වයේ දරපු අය. ඉතින් මේක තමයි මම ලබපු අනුග්‍රහය. මම ඔබට කියන්නේ මම පෞද්ගලිකව මගේ ජීවිතේ ලබපු අනුග්‍රහය. ඒ වගේම මම ඔබට කිව්වා මගේ ජීවිතේ අර දැවැන්ත මුදල් ප්‍රශ්නේ මම ලබපු අනුග්‍රහය. ඉතින් යේසුස් වහන්සේ කියනා ඒ නාමය වහන්සේ ජීවමානයි. ඒ දෙවියන් වහන්සේ පුදුමාකාර දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේට පුළුවන් අපි බලාපොරොත්තු නොවන දේ, අපි සමහර විට හිතන්නේ නැති දේ, ඒ ප්‍රාතිහාර්ය ඔබේ ජීවිතේ කරන්න. මගේ ජීවිතේ දේ කරා. ඇත්තටම යේසුස් වහන්සේගේ ප්‍රාතිහාර්ය තිබුණ නැත්තම් 2014 මම ඔබට කිව්වා 6 පාරක් මම දිවිනා ගන්න උත්සාහ කරා කියලා. අද දවසේදී මම මෙතන නැහැ. පාස්කු ඉරිදා කියන්නේ ඉතා විශිෂ්ට උතුම් දවසක්. ඒ දවසේ තමයි යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටේ. උන්වහන්සේ අද ජීවමාන එකම දෙවියන් වහන්සේ. ඔබේ ජීවිතේ ඔබ ප්‍රශ්නවලට මැදි වෙලා බලාපොරොත්තු සුන් වෙලා අද කර කියාගන්ට බැරිව සිටින කෙනෙක් නම් මේ පණිවිඩය ඔබට වැදගත්. ඔබ යේසුස් වහන්සේ වෙතට පැමිණියොත් ඔබට විසඳුම තිබෙනවා. යේසුස් වහන්සේ ලස්සන වගන්තියක් කිව්වා, වෙහෙසවන්නා වූ බර උසුලන්නා වූ සියල්ලනි මා වෙතට එන්න, මම නුඹට සහනය දෙනවා. උන්වහන්සේ ඔබ ගැන සලකන දෙවි කෙනෙක්, ඔබට ආදරය කරන තනන් වහන්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියක් මත උන්වහන්සේගේ ජීවිතය පූජා කරන ලද්දේ ඔබගේ පවුවලින් ඔබව මුදවා ගන්න පිණිසය. ඔබේ කරුණය උන්වහන්සේ කුරුසිය මත ජීවිත පූජාවෙන් අවසන් කළසේක. මරණින් පසු උන්වහන්සේ මලවුන්ගේ නැගිටිසේක. අද උන්වහන්සේ ජීවමානව සිටිනසේක. ඔබ මෙය විශ්වාස කරන්නේ නම් ඔබට එය පැවසිය හැකි නම් ඔබට උන්වහන්සේගේ බලය අත්දැකිය හැක. ආදර ජේසුනි, ඔබ වහන්සේ මාගේ ස්වාමින් වහන්සේ බව මාගේ මුඛයෙන් ප්‍රකාශ කරමි. යේසුස් වහන්සේ ඔබ වහන්සේ මා උදෙසා කුරුසියේ මල බවත් නැවත මලවුන්ගෙන් උත්ථාන වූ බවත් මගේ මුළු සිතින් අදහමි.